Hi there! බලන්නෝ සියල්ලෝ සාදරයෙන් පිළිගන්නවා බලමු සිනමා මෝයිරියු වෙත The Princess Diaries. මියා කියන්නේ අවුරුදු 15ක ගොඩක් ලැජ්ජශීලී කෙල්ලෙක්. එයාලා ජීවත් වෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන පරණ ගිනි නිවන ඒකකයක් අලුත් වැඩියා කරපු ගෙදරක. මියාගේ මව පේන්ටර් කෙනෙක්. මියා සමාජය ගැන හොඳට හිතුවත් යාළුවෝ නම් හදාගන්න අමාරුයි. ඒ නිසා ඉස්කෝලේ කවුරුවත් ඇයව ගණන් ගන්නේ නැහැ. චියර් ලීඩර් කෙනෙක් වන ලානා තෝමස් නිතරම ඇයව බුලි කරනවා. මියාගේ හොඳම යාළුවා තමයි ලිලි. ලිලිත් මියා වගේමයි. මියාට ජෝෂ් බ්‍රයන් කියන ජනප්‍රිය කොල්ල ගැන ලොකු ආසාවක් තියෙනවා. ඔහු තමයි ලානාගේ බොයිෆ්‍රෙන්ඩ්. දවසක් ඔහුයි ලානයි කිස් කරනවා දැකලා මියා හිතාගන්නවා ඒ ලානාගේ තැන ඉන්නේ තමන් කියලා. ඒ දවසේම මියා විවාද තරගයකදී ජෝෂ්ට විරුද්ධව කතා කරනවා. ආත්ම විශ්වාසයෙන් පිරුපුන් ජෝෂ් කතා කරනකොට හැමෝම අත්පොඩි ගහලා සතුටු වෙනවා. හැබැයි මියාගේ වාරේ එනකොට ඇයට කතා කරගන්න බැරි වෙලා ඇය ගොත ගහනවා. එතකොට මුළු ක්ලාස් එකම ඇයට hina වෙනවා. මේකෙන් ලැජ්ජා වුණු මියා එතනින් දුවගෙන යනවා. ඉස්කෝලේ ඇවිල්ලා ගියාට පස්සේ මියාගේ අම්මා කියනවා එයාගේ තාත්තගේ පැත්තේ ආච්චි කෙනෙක් ජෙනෝවියෝ වල ඉඳන් සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ඇවිත් ඇයව හම්බ වෙන්න ඕන කියලා. මෙච්චර කල් කතා කරන්නවත් උත්සාහ නොකර හිටිය ආච්චියයි එකපාරට මෙන්න හදන්නේ කියලා මියාට තේරෙන්නේ නැහැ. ඊළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ඇය ඒ ඇඩ්‍රස් එකට යනවා. ඇයව නතර වෙන්නේ විශාල මන්දිරයක් ඉස්සරහා. එතන හිටපු බට්ලර් කෙනෙක් ඇයව පිළිගෙන ඇගේ ආච්චි වන ක්ලැරිස් රෙනාල්ඩිට හඳුන්වා දෙනවා. එතකොට තමයි මියා දැනගන්නේ ඇගේ ආච්චි කියන්නේ යුරෝපයේ පොඩි රාජධානියක් වන ජෙනෝවියාවේ රැජින බව. රැජිනට මියාව බලන්න ඕන උනේ ඇගේ තාත්තා ජෙනෝවියාවේ ඔටුන්න හිමි කුමාරයා බවත් ඔහු මිය ගිය නිසා දැන් මියා තමයි ජෙනෝවියේ සිංහාසනයට නියම උරුමකාරිය බවත් කියන්නයි. මුලදී මියා හිතන්නේ මේ වයසක ආච්චි විහිළු කරනවා කියලා. හැබැයි ටික වේලාවකින් කරුණ තේරුම් යනකොට තමන් කුමරියක් බවත් දැන් මුළු රටකම වගකීම් තමන්ට පැවරිලා කියලා දැනගත්තම මියාට පුදුම හිතෙනවා. රැජින කියනවා මියාට ජෙනෝවියාවට යන්න සිද්ධ වෙනවා. මේ ඉන්න කෙනාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙන්න ඕන කියලා. මේ තරම් ලොකු විස්තරයක් එකපාරටම දැනගත්තම කලබල වුණ මියා කුමරියක් වෙන්න බෑ කියලා එතනින් දුවගෙන යනවා. ගෙදර ආවට පස්සේ ඇය රාජකීය පවුලක අය බව සංගෝපයක ගැන මියාගේ අම්මත් එක්ක හොඳටම තරහ ගන්නවා. පෙනෙන විදියට මියාගේ දෙමව්පියෝ ඩිවෝස් වුණාට පස්සේ සාමාන්‍ය ළමා කාලයක් දෙන්න මියාට අම්ම එක්ක ජීවත් වෙන්න දීලා. අවුරුදු 18ක් වෙනකොට කියන්න තමයි එයාලා ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ. හැබැයි තාත්තා නැති වුණ නිසා ඇයට දැන් ඒ වගකීම බාර ගන්න වෙනවා. ඊළඟ දවසේ මියා ඇගේ අම්මා සහ රැජින මේ කාරණය ගැන කතා කරනවා. රැජිනට ඕන ඇයව ලෝකයට කුමරිය හැටියට හඳුන්වා දෙන්න. ඒත් ඊට කලින් කුමරියක් වගේ හැසිරෙන්න පුහුණු කරන්න ඕනේ. මියා මේ අදහසට කැමති නැහැ. හැබැයි අම්මා ඇයව පොළඹවා ගන්නවා. පුහුණු පන්ති වලට ගිහින් ඊට පස්සේ තීරණය කරන්න කියලා. රාජකීය උත්සවය වෙනකම් මියාට මේක රහසක් විදියට තියාගන්නත් කියනවා. ඊට පස්සේ රැජින මියාව ආරක්ෂක ප්‍රධානියා වන ජෝ එක්ක යවනවා. ඇය කුමරියක් කියලා ප්‍රකාශ කරන තුරු මියාව බලා ගන්න. ආරක්ෂාව දෙන්න තමයි ජෝව පත් කරලා තියෙන්නේ. ඉස්කෝලේට යන්න එන්න ලිමොසින් රථයක් එයාට තෑගි ලැබෙනවා. යන අතරමඟදී ලිලීව නංවා ගන්නකොට ලිලියේ කායක දැකලා පුදුමයට පත් වෙනවා. ඉස්කෝලේ ඇවිල්ලා ගියාට පස්සේ මියාගේ පරණ කායක අලුත් වැඩියා කරන තැනට යනවා. ඒක හදන්න ඩොලර් 400ක් යනවා. ඒ කඩේ වැඩ කරන ලිලිගේ අයියා වන මයිකල් ගොඩක් කාලෙක ඉඳලා මියාට කැමතියි. හැබැයි මියා නම් ඔහු ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ මියා ඇගේ පළමු කුමරියක් වීමේ පුහුණු පාඩම සඳහා මන්දිරයට යනවා. රැජින ඇගේ පෙනුමට විවේචනය කරලා වෙනස් කරන්න ඕන හැම දෙයක්ම ඇගේ සහායකයාට කියනවා. හොඳ ඉරියව් සහ පිළිවෙලට ඉන්න හැටි ගැනත් රැජින මියාට කියා දෙනවා. එදා ඉඳලා හැමදාම මියා රොයල් එතිකල් ගැන ඉගෙන ගන්නවා. නැටුම් කෑම බීම පෞද්ගලික පෙනුම වගේ හැම දෙයක්. හැමදාම ඉස්කෝලේ ඇවිල්ලා මියා මේ පාඩම් වලට යන නිසා ඇයටයි ලිලිටයි එකට කාලය ගත කරන්න බැරි වෙනවා. මියා තමයි ලිලිගේ එකම යාළුවා. ඒ නිසා ලිලිට ලොකු තනිකමක් දැනෙනවා. දවසක් රැජින මියාට මේකප් එකක් කරන්න ඉතාලි ස්ටයිලිස්ට් කෙනෙක් වන පෝලෝව ගේනවා. පෝලෝ කියනවා මියා ස්වාභාවිකවම ලස්සනයි කියලා. හැබැයි යාගේ මූණෙන් කියවෙන්නේ වෙනත් දෙයක්. පෝලෝ ඇතුළු කණ්ඩායම අයිබ්‍රෝ සකස් කරනවා. කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා. ෆේෂල් සහ මැනිකියර් කරලා ඇයව වඩාත් ලස්සන කරනවා. ඇගේ කණ්ණාඩිය කඩලා කන්ටැක්ට් ලෙන්ස් දාන්න සලස්වනවා. මේක අවසානයේදී මියා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වගේ පේනවා. රැජින ඇගේ මිනිපිරියගේ අලුත් ලුක් එක ගැන සතුටු වුණාට මේ මේක් ඕවර් එක රහසක් විදිහට තියාගන්න කියලා පෝලෝට දැඩිව කියනවා.
ඊළඟ දවසේ මියා සහ ජෝ පාසලට ලිලීව එක් කරගෙන යන්න යනවා. මයිකල් ඇගේ අලුත් ලුක් එක දැකලා වශී වෙනවා. හැබැයි ලිලී නම් ඒ ගැන සතුටු නැහැ. මොකද ඇයි හිතන්නේ ඇගේ යාළුවා නරක ගැහැණු ළමයෙක්ගෙන් කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඇය මියාට කියනවා අලුත් කොණ්ඩේ වැහෙන්න අවලස්සන තොප්පියක් දාන්න කියලා. මියා තමන්ව මගහරිනවා කියලා හිතලා ඔවුන් දෙන්න අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. යාළුවාගේ නොසලකා හැරීම දරා ගන්න බැරිව මියා ලිලීට ඇත්ත කියනවා. ලිලී පුදුමයටපත් වුණා. ඇගේ ආරක්ෂාව සඳහා මේක රහසක් විදිහට තියාගන්න මියා කිව්වම ඇය එකඟ වෙනවා. ක්ලාස් එකේදී ලානා මියාට තොප්පිය ගලවන්න කියලා බුලි කරනකොට ඇගේ ලස්සන කොණ්ඩය දැකලා හැමෝම පුදුම වෙනවා. ඊළඟ දවසේ මයිකල් මියාගෙන් අහනවා එයාගේ සංගීත ප්‍රසංගයට එන්න කැමතිද කියලා. ඔහු සංගීතයට ගොඩක් ආසයි. මියා එන්නම් කියලා පොරොන්දු වුණත් ඒක ගණන් ගන්නේ නැහැ. ඇය ඉස්කෝලේ යනකොට රිපෝටර්ස්ලා පිරිසක් ඇයව වට කරගෙන කුමරියක් වීම ගැන ප්‍රශ්න අහනවා. රහස කොහොම හරි එළියට ඇවිත් මියා දැන් කරදරේ. ඇයි හිතන්නේ ලිලී මේක හැමෝටම කිව්වා කියලා. නමුත් ලිලී කියනවා ඒක කළේ Taman නෙවෙයි කියලා. තත්ත්වය නරක අතට හැරෙනකොට රැජින ඉස්කෝලේට එනවා. ඕන් දැනගන්නවා මේ රහස ප්‍රසිද්ධිය බලාපොරොත්තු මාධ්‍යයට කිව්වේ ස්ටයිලිස් පෝලෝ බව. ඊළඟ දවසේ රැට රැජින රාජකීය ඩිනර් පාටියක් තියෙනවා. එතනදී ලෝක වටේ ඉන්න රොයල් කට්ටියට මියාව හඳුන්වා දෙනවා. පාටිය හොඳින් යනවා. හැබැයි මියාගේ අතින් වැරදිලා ආරාධිතයෙක්ගේ කමිසේ අතකට ගින්නක් ඇවිලෙනවා. ඇය ඔහුගේ අත අයිස් බාල්දියකට දානවා. ඇය ඒක ගන්න හදනකොට සේවකයෝ පැටලිලා වැටිලා පළතුරු අමුත්තන්ගේ ඇඟට වැටෙනවා. මේ විනාශකාරී රාත්‍රී භෝජන සංග්‍රහය දකින රැජින ඔළුව අල්ලගෙන හිටියත් අමුත්තන් ඒක විහිළුවට අරගෙන hina වෙනවා. ඊළඟ පුහුණු වාරයේදී මියා හිතුවට හාත්පසින්ම වෙනස්ව රැජින අයත් එක්ක තරහ වෙලා නැහැ. ඇය ඇගේ හැම මීටින් එකම අවලංගු කරලා මිනිබිරිය සමග දවසක් ගත කරන්න තීරණය කරනවා. ඔවුන් දෙදෙනා ආකේඩ් එකට ගිහින් විනෝද වෙනවා. රැජින මියාගේ ප්‍රියතම ගේම්ස් ගහනවා. ෆොටෝ බූත් එකක ෆොටෝත් ගන්නවා. සහ කෝන් ඩොග්ස් කනවා. ගෙදර යන ගමන් මියා කාර් එක එලවනවා. හැබැයි කන්දක් නගිනකොට කාර් එකේ බ්‍රේක් ෆේල් වෙලා අනතුරක් වෙනවා. පොලිසිය මියාව අත්අඩංගුවට ගන්න හදනකොට රැජින ඇගේ කතා කිරීමේ හැකියාවෙන් ඔෆිසර්ලව පොළඹවලා දෙන්නවම නිදහස් කර ගන්නවා. අවසානයේදී ඔවුන්ව ගෙදර එක්කගෙන යන්න පොලිස් කාරයෙක්වත් ලැබෙනවා. මියා ආච්චිගේ දක්ෂතාවලින් පුදුම වෙලා ඇයව හොඳම රැජින කියලා හඳුන්වනවා. ඊළඟ දවසේ මියා ඉස්කෝලේ යනකොට ළමයි වට කරගෙන ඔටෝග්‍රාෆ් ඉල්ලනවා. කවුරුවත් ගණන් නොගත් මියා දැන් මුළු ඉස්කෝලේම කතා බහට ලක්වන කෙනෙක්. ලානා පවා ප්‍රසිද්ධ වෙන්න වාර්තාකරුවෙකුට ඇගේ යාළුවෙක් වගේ පෙනී සිටිනවා. ජෝෂ් ඇගෙන් අහනවා සෙනසුරාදා බීච් පාටියකට යන්න කැමතිද කියලා. මියා ඒකට කැමති වෙනවා. ඊට පස්සේ මයිකල්ට එයාගේ ෂෝ එකට එන්න බැරිවීම ගැන සමාව ඉල්ලනවා. ඔහු ජෝෂ් වෙනුවෙන් ඇයව මගහරින එක ගැන දුක් වෙනවා කියලා හොඳටම පේනවා. රෑට මියාගේ අම්මා කියනවා කුමරියක් කියලා දැනගන්න කලින් ජෝෂ් කවදාවත් ඇයට කැමති වුණේ නැහැ කියලා. හැබැයි මියාගේ කතාව තැකීමක් නම් කරන්නේ නැහැ. බීච් පාටිය මුල් පැය කිහිපය හොඳින් යනවා. හැබැයි වාර්තාකරුවන් මියාව හොයාගෙන පාටියට එනවා. ඇයයි ජෝෂුයි පොඩි පැලක හැංගෙනවා. ඔහු ඇයව කිස් කරන්න හදනවා. හැබැයි ඇයට හරි නැති හැඟීමක් දැනෙන නිසා ඇය ටිකක් ඈත් වෙනවා. ඔවුන් එළියට එනකොට ජෝෂ් බලෙන් ඇයව සිප ගන්නවා. ඒකෙන් මාධ්‍යයට කතා කරන්න දෙයක් ලැබෙනවා. ඊට පස්සේ ලානා සහ එයාගේ ගෲප් එක මියාව රවට්ටලා කූඩාරමක ඇඳුම් මාරු කරගන්න යවලා පැපරාසීන්ව එතනට කැඳවනවා. ඔවුන් තුවායකින් විතරක් වැහිලා ඉන්න මියාගේ ෆොටෝ ගන්නවා. මේ ඊළඟ දවසේ නිවුස් වල ප්‍රධාන පුවත් වෙන එක නවත්වන්න බෑ. ගෙදර ආවට පස්සේ ලැජ්ජාවටපත් වුණ මියා අම්මගේ තොරුලේ අඬනවා. ඊළඟ දවසේ උදේ මේ ෆොටෝස් නිවුස් වල ගිහින් අවුල් සහගත සිරස්තල එක්ක ප්‍රචාරය වෙනවා. රැජින මේකෙන් ගොඩක් කලබල වෙනවා. මියා ඇගේ ක්‍රියාවන්ට සමාව ඉල්ලන අතර Taman කුමරිය වීමට නුසුදුසු බව පිළිගන්නවා. රැජින තවමත් ඇයට උත්සවයට එන්න කියලා ජෝෂ් හැර ඇයට ඕනෑම යාළුවෙක් එක්කන් එන්න කියනවා. මියා ගියාට පස්සේ ජෝ ඇවිත් ඇය කුමරියක් වෙන්න කලින් ඇය තවමත් ටීනේජර් කෙනෙක් බව රැජිනට තේරුම් කර දෙනවා. මේ සිදුවීම නිසා ඇය රටේ පාලකයා වීමේ වගකීම බාරගන්න සූදානම් කියලා දෙන්නම තේරුම් ගන්නවා. ඉස්කෝලේදී මියා පසුගිය දවස් ටිකේ Taman වගේ නොසිටීම ගැන සහ ලිලීගේ ටෝක් ෂෝ එක මගහැරීම ගැන ලිලීගේ සමාව ඉල්ලනවා. දෙන්න ආයෙත් යාළුවෝ වෙලා එකට උත්සවයට යන්න තීරණය කරනවා. ඊට පස්සේ ජිම් ක්ලාස් එකේදී ජෝෂ් ආයෙත් මියාට විහිළු කරනවා. ඇය බෝලයකින් ජෝෂ්ට ගහලා ඔහුට පාඩමක් උගන්වන්න බේස්බෝල් මැච් එකක් දිනනවා. හවසට මයිකල්ලගේ කායක හදලා ගෙදර ගෙනත් දෙනවා. මියා ඔහුගේ ෂෝ එකට එන්න බැරි වුණ එකට සමාව ඉල්ලනවා. එයත් එක්ක උත්සවයට එන්න කියලා ආරාධනා කරනවා. හැබැයි දුක් වුණ මයිකල් ඇයව ගණන් ගන්නේ නැතුව ජෝෂ් ටක්සිඩෝ එකකින් හොඳට පෙනේවි කියලා උපහාසයෙන් කියනවා. ලන්ච් එක වෙලාවේ මියා එයාගේ යාළුවයි
ඉන්නකොට ලානා සහ ගෲප් එක විහිළු කරනවා. ඇති වෙලා හිටිය මියා ලානාගේ ඇඳුම් අයිස්ක්‍රීම් ගාලා හැමෝම ඉස්සරහා ඇව ලැජ්ජාවට පත් කරනවා. පස්සේ රෙජින සමාව ඉල්ලලා උත්සවයේදී ඇගේ කුමරිය පදවිය අත්හරින්න කතාවක් කරන්න කියනවා. ඇගේ තාත්තා ඇයට 16 වෙනි උපන්දිනේට දෙන්න හිටපු ඩයරියක්ද රෙජින මියාට දෙනවා. ඊට පස්සේ මියා රෙජිනවත් උත්සවයේ ඉන්න මිනිස්සුන්ව කලකිරීමට පත් කරයි කියලා බය වෙලා කොලරාඩෝ වලට දුවන්න තීරණය කරනවා. මේ වගකීම ඇයට දරා ගන්න බැරි බරක් වගේ දැනෙන නිසා ඇය පහසුම විකල්පය තෝරා ගන්නවා. බෑග් ලෑස්ති කළාට පස්සේ ඇගේ තාත්තා ඇය වෙනුවෙන් තියලා ගිය ලියුමක් ඇය කියවනවා. ඒ ලියුමෙහි ඔහු ධෛර්යයේ වැදගත්කම පැහැදිලි කරනවා. ඒ වගේම ඔහු ඇගේ අම්මටයි ඇයටයි ගොඩක් ආදරය කරන බවත් කියනවා. තාත්තගේ වචන නිසා මියා ඇගේ අදහස් වෙනස් කරලා උත්සවයට යන්න තීරණය කරනවා. තනියම එනවා කියලා තිබුණ නිසා ඇය තදවැස්සේ වාහනය එලවනවා. අවාසනාවට අතරමඟදී කාර් එක කැඩෙනවා. තවත් තැනක මයිකල්ට සමා වෙන්න කියලා ලියපු පීස එකක් ලැබෙනවා. මෙයා Tamanට හොඳක් කරන්න උත්සාහ කරන බව තේරුම් ගත්තට පස්සේ ඔහු උත්සවයට යන්න තීරණය කරනවා. මියා බලාපොරොත්තු අත්හරින්න පටන් ගන්නකොටම ජෝ ලිමෝ එකෙන් ඇවිත් ඇයව එක්කගෙන යනවා. මියා ගොඩක් වෙලා ආවේ නැති නිසා රෙජින කතාව පටන් ගන්නවා. කතාව මැදදී වැස්සට තෙමිලා කතාව කරන්න සූදානමින් ඉන්න මියාව රෙජින දකිනවා. ඒ නිසා වේදිකාවෙන් ඉවත් වෙනවා. මුලදී මියා ගොත ගහනවා. හැබැයි ඊට පස්සේ තාත්තගේ වචන මතක් වෙලා රැස්ව සිටින පිරිසට හදවතින්ම කතා කරනවා. කතාව අවසානයේදී ඇය තමන් ජෙනෝවියාවේ කුමරිය බව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඇයට ඔටුන්න පළඳවනවා. ඇය ලස්සන ඇඳුමක් ඇඳගෙන මයිකල් සමග නටනවා. දෙදෙනා වත්තට ගිහින් කතා කරනවා. මයිකල් ඔහුගේ හැඟීම් කියනවා. දෙන්නා අවසානයේදී කිස් කරනවා. අන්තිමට අපට පෙන්නනවා රාජකීය රාජකාරිය නිල වශයෙන් බාර ගන්නා මියා ජෙනෝවියාවට පියාසර කරනවා. ඇගේ මව දැය සමග යනවා. මයිකල් සහ ලිලි සමර් වැකේෂන් එකට ඕන්ව බලන්න යනවා. චිත්‍රපටයේ අවසානයේදී අපිට ජෙනෝවියාවේ රාජකීය පවුලේ දැවැන්ත මාලිගය පෙන්වනවා. ඉතින් guys මූවි එක ඉවරයි. subscribe කරලා like කරලා channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් next video එකකින් හමු වෙමු. see you guys. බලමු සිනමා.